ඉතින් මම අද කතා කරන්නේ XRP ගැන. XRP එකේත් මාකට් එක දැන් ඩ්‍රොප් වෙලා තියෙන්නේ. මේ ප්‍රයිස් chart එක අපිට පේනවා 1.4 වල තමයි XRP තියෙන්නේ. මේ 1.4 කියන එක ඇත්තටම බැලුවොත් මේක තියෙන්නේ සපෝට් ලෙවල් එක. ඔයගොල්ලන්ට මතකද කලින් පාර බුල් රන් එකේ XRP වල ගියා 1.5 වලට කිට්ටු වෙන්න ගියා XRP එක. ගිහිල්ලා ආය ආව පල්ලෙහාට. ඊට පස්සේ ඇවිල්ලා කාලයක් තිබ්බා කන්සොලිඩේට් වෙවි ඒගොල්ලන්ගේ අර නඩුව දිනනක. එතනදී ආපෝ ඔය රෙසිස්ටන්ට් ලෙවල් එකේ තමා දැන් XRP කන්සොලිඩේට් වෙන්නේ. එතකොට මේ මගේ ඉන්ඩිකේටර් එක අනුව මේක තියෙන්නේ ඇත්තටම ඩිස්කවුන්ට් ලෙවල් එකක. ඒ වගේම පල්ලෙහා එක්ස්ට්‍රීම් zone එක ටච් කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙත් අපිට පේනවා ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා අප් ට්‍රෙන්ඩ් එක උඩට යන්න. තාමත් තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. අපි බලමු ෆෝවර් එක දාලා. ෆෝවර් එකේ තියෙන්නේ පොඩි අප් එකක් ගිහිලා තියෙනවා. කන්වර්ට් වෙලා තියෙන අප් ට්‍රෙන්ඩ් එකකට. ඒනොට තාම කන්ෆර්ම් නැහැ මේක ඇක්චුවලි අප් එකකට යයිද කියලා. ඒ වුණාට දැන් මේ හැම එකම තියෙන්නේ හොඳ බයින් පොසිෂන් වල මගේ මතයට අනුව නම්. මේක දාලා බලමු මේ ප්‍රයිස් රේන්ජ් එක අපිට කොච්චර ගේන් එකකට යන්න පුළුවන්ද කියලා. මේකේ දැන් අපි ස්පොට් බයි කරමු. ඉක්විලිබ්‍රියම් එකට යන්න පුළුවන් 175ක වගේ ගේන් එකකට. 100ක් තමත් ඔයාලට 175ක් ගන්න පුළුවන්. ප්‍රීමියම් ලෙවල් එකට ගියොත් 100ට 165ක ගේන් එකක් තියෙනවා XRP වල ස්පොට් බයි කරමු. මේවා ලොන්ග් ටර්ම් ටාගට්ස්. මම ස්පොට් බයි කරන්නේ මේක තමයි XRP වල දැනට අප්ඩේට් එක.